Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔන්න මේ නම් අරගෙන ආලා තියෙන චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් එකතු කරලා හදාගත්තු vlog එකක්. ඉතින් මේ තමයි මගේ තනිකර ජීවිතේ මම ඔයාලත් එක්ක share කරගන්න අන්තිම vlog එක සහ මම මේ room එකේ ඉන්න අන්තිම දවස් ටික. ඉතින් ආයෙත් මේ room එකේ ඉඳන් ඔයාලට vlogs අරන් එන්න. පේනවනේ මේ room එකේ හැටි. ඉතින් අද මගේ reset routine දවස. ඉතින් මම මේ දවස් ටිකේ අවුවේ ඇවිදලා මගේ මූණ හොඳටම ඩැමේජ් වෙලා තියෙන්නේ, කළු වෙලා එක පැචස් ඇවිල්ලා. ඉතින් ඒක නිසා මම හිතුවා අද ගෙදර ඉන්න එකේ පොඩ්ඩක් මූණට ස්කින් කෙයාර් ටිකක් කරන්න මගේ හැමදාම දාන පැක් එක දාලා. ඉතින් මම මේකට මූණ හොඳට වොෂ් කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ මූණේ හැටි. මූණ සම්පූර්ණයෙන්ම මට කියන්න තේරෙන්නේ නැහැ, ගන්න දෙයක් නැති තරමට මූණ අවුල් වෙලා තියෙන්නේ. ඉතින් මේ vlog එකෙන් පස්සේ ඔයාලට මගේ ජීවිතේ අලුත් විදිහේ vlogs අලුත් තැනක ඉඳන් මම හිතාගෙන ඉන්නවා ලස්සනට පිළිවෙලකට අරගෙන එන්න. ඉතින් මේ මම try කරන්න යන්නේ coffee scrub එක. ඉතින් සීනි, කෝපි කුඩුයි, aloe vera ජෙලුයි තමයි දැම්මේ. ඉතින් ඒ ටික ඔක්කොම මම මූණටයි ඊට පස්සේ මේ අත්වලට නම් මේ වෙලාවේ හරියට apply කරලා නැහැ. full body එකටම මම ඒ ටික apply කරනවා. ඊට පස්සේ ඒක dry වුණාට පස්සේ wash කරලා හොඳ shower එකකුත් ගත්තා. ඉතින් මේ තියෙන්නේ ඒ ට්‍රීට්මන්ට් එක කරාට පස්සේ මගේ මූණ තියෙන විදිහ. ඉතින් එදා දවසේ නම් මම රෙකෝඩ් කරේ මම හිතනවා ඒ ටික විතරයි. ඉතින් එදා දවසේ මම චුට්ටක් ෆ්‍රී එකේ ගෙදරට වෙලා හිටියේ. මට වෙන වැඩක් මුකුත් තිබ්බේ නැහැ. ඉතින් ඔය විදිහට තමයි එදා දවස ගත වුනේ. අපි එහෙනම් බලමු ඊළඟ දවසේ මොකද වුනේ කියලා. ඉතින් මේ තියෙන්නේ vlog එකේ දෙවෙනි දවස. එදත් මම ඔය එළියට යන්න තමයි ලෑස්තිලා ඉතින් මේ ටිකේම එහෙ දුවනවා. ඉතින් ඒ දවස්වල highlights ටිකක් තමයි ඔයාලත් එක්ක share කරගන්නේ. ඊට පස්සේ මම ගියා වැඩේට ඕනි කරන සල්ලි ගන්න ATM එකට. ඉතින් මේ අපි වැඩේට ඕන කරන සල්ලි ටිකත් අරගෙන ඊට පස්සේ උදේට කාලා හිටියේ නැහැ. ඉතින් උදේට කන්න ගියා. අපි මේ මං හිතන්නේ එදා ගියේ මත්තේ ගොඩ අපි පොඩි වැඩ වගේක් කරගන්න. ඉතින් හැම දෙයක්ම මට හරියට රෙකෝඩ් කරගන්න බැරි වුණා. ඉතින් ඒ වැඩ ටික ඉවර වෙලා හවස එන ගමන් අපි මාර රස්නේනේ. ඉතින් ඒක නිසා මේ තැනින් අපි දොඩම් බොන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් මේ තියෙන කටුපැත්ත පාක් එක. මේ එක ග්ලාස් එකක් රුපියල් 200යි. හැබැයි මාරවත් මාරම ලොකුයි. මේ තියෙන්නේ vlog එකේ තුන්වෙනි දවස. මෙදා නම් ෆුල්ම shopping date එකක් තියෙන සම්පූර්ණ දවසම අපි shopping කරා. ඒත් ඉතින් අත්‍යවශ්‍ය බඩු වගේක් ගන්න තමයි. ඉතින් මේ අපි පෙටාවලට යන ගමන් මං හිතන්නේ මේ වෙද්දී උදේ 9ට වගේ ඇති. අපි පෙටාවලට යනවා. මුලින්ම යන්නේ මල් ගන්න. අපිට ඕන කරන මල් වගේක් තිබ්බා. ඉතින් ඒ ටික ගන්න flower shops වලට ආවා. ඉතින් එතන මල් ටික අරගෙන අපි ඒ ටික හදාගත්තට පස්සේ දැන් මේ යන්නේ මට මතක විදියට නුගේගොඩට. ඔව් නුගේගොඩට යනවා අපි මේකප් බඩු වගේක් ගන්න. ඇත්තට මට ගන්න නෙමෙයි ගියේ මගේ පුංචිට ගන්න. එයා සැලොන් කරන්නේ. ඉතින් ඒ යන්න කලින් අපි නුගේගොඩ ඩෙවොන් එකෙන් දවල්ට ලන්ච් එක ගන්න ගියා. ඉතින් මේකේ කැමනම් මාර රසයි. මම මේ නුගේගොඩ ආවොත් මම රයිස් ඇන්ඩ් කරි කන්න ආසම ස්පොට් එකක් තමයි මේ. මේ තියෙන අපි ඕඩර් කරපු එක. ඉතින් ඕක කාලිවර වෙලා එන ගමන් පඩිපෙළෙන් මම කරනමුකුත් ගහලා තමයි මේ වීඩියෝ කෑල්ල රෙකෝඩ් කරන්නේ. ඉතින් මේ වොෂරූම් එකේ තිබ්බ මිර එකෙන් මම චූටි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. එතකොට මේ තියෙන්නේ අපි ගන්න ආපු මේකප් items ගන්න ආපු තැන. මේක තියෙන නුගේගොඩ පාමංකඩ රෝඩ් එකේ. මට හරියට මතක නෑ. ෆොයරා ශ්‍රී ලංකා කියන page එක contact කරොත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ යාළගේ ඒ cosmetics බඩු තිබ්බ තැන. ඉතින් මම ඒකේ short video එකක් වෙනම ඔයාලට upload කරන්න මම මොනවද ගත්තේ කියලා. ඒ බඩු ටිකත් අරගෙන දැන් අපි යනවා මහරගමට. මහරගම අසලියකට තමයි ආවේ. මට ඕන කරන nails වගේක් ගන්න. හැබැයි මම බලාපොරොත්තු උණු විදිහේ collection එකක් ලොකුවට එතන තිබ්බේ නැහැ. ඉතින් මේ ඒ අසලි shop එක ඇතුලේ. ඉතින් ඒ ටිකත් අරගෙන එදා දවස අපි ඔය විදිහට තමයි ඉවර කරේ. ඉතින් ඒ බඩු ටික කරගෙන අපි ආයෙත් ගෙදර ආවා.
එතකොට මේ තියෙන vlog එකේ තවත් දවසක් ඉතින් මේ ලෑස්තිලා ඉන්නේ වැඩ ගොඩක් කරගන්න එළියට යන්න. මම කලින් කිව්වත් වගේ මේ දවස් ටිකේම ඇවිදින vlogs තමයි ඔයාලට බලන්න පුළුවන් මේ vlog එකකින්. ඉතින් මුලින්ම අපි චර්ච් එකට චූටි වැඩ වගේක් තිබ්බා. ඒ ටික කරගන්න. දැන් අපි ඒක කරගෙන යනවා අයියාගේ පොඩි වැඩක් කරන්න. අතින් අපිට එතනදී හොඳ ටී එකක් හම්බ වුණා. ඒකත් පීලා එන අතරමඟදී අපි අපේ අලුත් ගෙදරට ලයිට්ස් වගේක් ගන්නවා. ඉතින් මේ ලයිට් ටිකත් අරගෙන ඊළඟට යන අද දවසේ හොඳම කරන්න තියෙන අත්‍යවශ්‍යම වැඩේ කරන්නේ ඒ තමයි අපිට ෆුඩ් ටෙස්ටින් එකක් තියපා පැරඩයිස් ඉන් බෝල්ගොඩ හොටෙල් එකේ. ඉතින් මේ යාළගේ ලොකේෂන්ස් මාරම ලස්සනයි. ඉතින් ෆුඩ් ටෙස්ටින් එකට අපිට හම්බ වෙච්ච කෑම තමයි මේ. ඉතින් ඒකත් කාලි ඉවර වෙලා ඊට පස්සේ අපිට එයාලගේ ඩෙසර්ට් හම්බ වුණා. ඉතින් ඩෙසර්ට්ස් උත් කාලේ වැඩේ ඉවර කරලා ඒ දවස ওই විදිහට එන්ඩ් කරා. මේ ඉතින් තවත් දවසක්. මෙදා මම ලොකු ගමනක් යන තමයි ලෑස්තිලා ඉන්නේ. මම යනවා අපේ ගමේ. මොකද පුංචිව හම්බ වෙන තමයි මම යන්නේ මගේ වැඩ වගේක් යාට කියලා කරගන්න. ඉතින් අපි මාකුඹුර හයිවේ ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා උදේට කන්නත් මොනවා හරි අරගෙන ඊට පස්සේ බස් එකට ආවා. ඉතින් මේ අපි මාකුඹුරේ ඉඳන් තංගල්ලට යන ගමන් බස් එකෙන් බැහැලා ඉවර වෙලා ඊට පස්සේ අපි ආවා ෆැන්සි ෂොප් එකකට මට ඕනි කරපු බඩු වගේක් ගන්න. එතනත් මට ඕනි කරපු අයිටම්ස් තිබ්බේ නැහැ. උනාට මම ෂොප් එකේ ඇවිදලා හිටියේ. මොකද ඒක හරිම ලස්සන ෂොප් එකක්. ඔයාලට පේනවා ඇති එක අයිටම්ස් හැම දෙයකින්ම තියෙනවා. ඉතින් එතනින් අපි මේ වැඩේ කරගෙන ඊට පස්සේ අපි ආවා දවල්ට කෑම ගන්න. ඉතින් මම මාරාස මේ වගේ සිලෙක්ට් කරන්න තියෙන කරීස් තියෙන කඩවලට. ඉතින් දවල්ට කාලේ ඉවර වෙලා මේ ඉන්න අපේ පුංචිලයි ගෙදර ඉන්න යාළුවෙක්. ඉතින් මේ නම් ගොඩාක් හවස. මොකද දවල් අපි ලොකු වැඩ ප්‍රමාණයක් කරා මට ඒව රෙකෝඩ් කරන්න හම්බ වුණේ නැහැ. ඉතින් හවස පුංචි අමුතු ඩ්‍රින්ක් එකක් හදලා තිබ්බා. එක දේවල් ගොඩාක් දාලා. ඒකට කියන නමක් එයාවත් දන්නේ නැහැ. ඉතින් ඒකත් බීලා මෙන්න මෙයාගේ සෙල්ලනුත් බල ඉඳලා ඒ දවසට ඉතින් ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් මට ගොඩාක් දේවල් හැම දවසකම රෙකෝඩ් කරන්න බැරි වුණා. පුළුවන් දේවල් තමයි මම මේ vlog එකට ඇඩ් කරේ. මේ vlog එකෙන් පස්සේ ඉතින් මම ඔයාලට ප්‍රොමිස් වෙනවා ලස්සන මගේ අලුත් ලයිෆ් එකේ අලුත් තැනක ඉඳලා ලස්සන වීඩියෝ ක්ලිප්ස් ටිකක් ඔයාලට අරන් එන්නම් කියලා. ඊට පස්සේ ඉතින් අපි රෑට කෑවා. ඉතින් රෑට කාලේ ඉවර වෙලා ඩෙසර්ට් විදිහට අයිස්ක්‍රීම් ටිකක් කාලා එදා දවසත් ඉවර කරා. ඉතින් මේ විදිහට තමයි මේ vlog එකේ දවස් ටික ඔයාලත් එක්ක ෂෙයා කරගන්න වෙන්නේ. එහෙනම් තවත් vlog එකකින් ඉක්මනින් එනකන් හැමෝම පරිස්සමින් ඉන්න.